අද චතාරික සමයේ දෙවන සතියේ සන්ත දවස. ජේසුස් වහන්සේ අපිට කතා කරනවා අපගේ පියන් වහන්සේ දයනුකම්ප ඇතිව සිටිනාත්මෙන් අපිත් දයනුකම්ප ඇතිව ඉන්න ඕන කියලා. විශේෂයෙන් මේ කාරණාව අපි මෙනෙහි කරද්දී අපිට මතක් වෙන්නට අවශ්‍යයි පසුගියදා ජේසුස් වහන්සේ අපිට කරපු තවත් ආරාධනාවක් ගැන. ඒ තමයි අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ සර්ව සම්පූර්ණ සිටිනාත්මෙන් ඔබද සර්ව සම්පූර්ණ වෙන්න කියලා. මේ දෙකම නම් යන දෙයක් තමයි මේ දයනුකම්පාව කියන්නේ. ඒත් මේ දයනුකම්පාව පියාණන් වහන්සේ තුළ තියෙන දෙයක්. අපිත් අයිති කරගන්න ඕන දෙයක්. දැන් මෙහෙම කියලා උන්වහන්සේ අපිට උදව් කරනවා කොහොමද අපි මේක කරන්න ඕනේ කියලා. අපිට කරන්න ඕන කාරණාවල් කිහිපයක් තියෙනවා. ඒ සියල්ලක්ම කියලා උන්වහන්සේ අවසානයේදී ඒ සියල්ලක්ම සංක්ෂිප්ත කරලා සාරාංශගත කරලා අපිට කියනවා. ඔබ යම් මිම්මකින්ද අනිත් අයට බැන දෙන්නේ ඔබට ඒ මිම්මෙන්මයි මැල්ල දෙන්නේ කියලා. ඒ නිසා අපි මෙහෙය කරන්න ඕනේ ජේසුස් වහන්සේ අපිට කියපු දේ. ඔබ අනුන්ට යමක් කරනවාට ඔබට අනුන් යමක් කරනවා කැමැත්තේද ඔබත් ඒ දේම උන්ට කරන්න. එතකොට අන්න ඒ දේම තමයි මෙතනත් උන්වහන්සේ කියන්නේ. ඒ නිසා අපි සමාව දෙන්නට උත්සාහ කරන්න අවශ්‍යයි. අනිත් අය විනිශ්චය නොකරින්නට උත්සාහ කරන්න අවශ්‍යයි. ඒ තුල තමයි අපිට පුළුවන් වෙන්නේ මේ පියාණන් වහන්සේ වගේ දයනුකම්ප ඇතිව ඉන්න පුද්ගලයෙක් බවට පත් වෙන්න. ජෙස්පිට